ඔයා කවදාහරි හිතලා තියෙනවද ඇයි අපි උපන්දින සමරන්නේ කියලා? ඇයි අපි ඉටිපන්දම් වලට පිබින්නේ, කේක් කපන්නේ සහ සෑම අවුරුද්දකම තෑගි ලබා ගන්නවා මේ විශේෂිත දිනේදී? අද අපි උපන්දින පිටිපස්සේ හැංගිලා තියෙන කතාව හොයාගමු. අංක 1. උපන්දිනයක් කියන්නේ මොකක්ද? සරලවම උපන්දිනයකින් අදහස් කරන්නේ අපි ඉපදුන දවස. ඒක හරියට අපට පෞද්ගලිකව ලැබෙන සැමරීමක් වගේ. ලෝකය පුරා ඉන්න මිනිස්සු ඒ දවස එක ආකාරවලට සමරනවා. නමුත් මේ අදහස ආවේ කොහොමද කියලා ගොඩක් අය දන්නේ නැහැ. අංක 2. බර්ත්ඩේස් ඇත්තටම ආවේ කොහෙන්ද? කාලයේ අතීතයට ගියොත් පුරාණ ඊජිප්තුවැසියන් ප්‍රථමයෙන් උපන්දිම සමරපු අය වුණා. හැබැයි එයාලගේ පාරාවෝ දේවත්වයට පත් වූ විට ඒ වෙනුවෙන් සැමරීම කරලා තියෙනවා. ඊළඟට ග්‍රීක වැසියන් මේක කරලා තියෙනවා. එයාලා හඳක හැඩයක් තියෙන කේක් එකකට ඉටිපන්දම් දාලා හඳට අධිපති දෙවියන් වුණු ආටිමස්ට පූජා කරලා තියෙනවා. අංක 3. සෑම කෙනෙකුටම උපන්දිනයක්. මුල් කාලයේ උපන්දිම සැමරීම කළේ රජවරු හා දෙවියන් වෙනුවෙන්. හැබැයි රෝමානු අධිරාජ්‍ය කාලයේ සාමාන්‍ය වැසියන් පවා උපන්දින සැමරීම සිද්ධ කරලා තියෙනවා. පසු කාලයේ යුරෝපයේ ක්‍රිස්තියානුවන් ඔවුන්ගේ ශාන්තුවරයන්ගේ උපන්දිනයට ගෞරව කරන්න පටන් ගත්තා. අංක 4. උපන්දින කේක් සම්ප්‍රදාය. උපන්දින කේක් වර්ෂ 1700 දී ජර්මනියේ ජනප්‍රිය අංගයක් වුණා. ඔවුන් දරුවන්ගේ උපන්දින හැඳින්වුවා කින්ඩ ෆෙස්ටේ කියලා. ඒ දවසේ ළමයින්ට ඉටිපන්දම් ගහපු කේක් එකක් ලැබුණා. එයාලා ප්‍රාර්ථනාවක් කරලා ඉටිපන්දම් වලට පිබෙනවා. හරියට අපි අද කරනවා වගේම. අංක 5. උපන්දින සැමරීමේ වත්මන් තත්වය. අද අපි උපන්දින සමරන්නේ පාටි දාලා, තෑගි දීලා, කේක් කාලා. ඒ වගේම අපි උපන්දින සින්දු ගායනා කරනවා. මේ සින්දු ලෝකයේ ප්‍රසිද්ධම සින්දු වලින් එකක් කියලා ඔයා දන්නවද? අංක 6. ඇයි අපි උපන්දින සමරන්නේ? ඇයි අපි දිගටම උපන්දින සැමරීම කරන්නේ? මොකද ඒක ආදරය දැනෙන්න, ආදරය දනවන්න තියෙන හොඳ ක්‍රමයක් නිසා. ඒ වගේම අපේ ජීවිතය ලැබීම ගැන ස්තුතිවන්ත වෙන්න සහ අපි ලොකු වෙන එක ගැන සමරන්න. ඒක අපිට මතක් කරනවා සෑම අවුරුද්දකම සුවිශේෂී එකක් කියලා. ඉතින් අද මේ විදියට මේ වීඩියෝවේ අවසානයට පැමිණෙනවා. ඊළඟ වතාවේ ඔයාගේ උපන්දින ඉටිපන්දම පිබිනකොට මතක තියාගන්න ඒක අවුරුදු දහස් ගණනක සම්ප්‍රදායින් එක් කොටසක් කියලා. If you learned something new today, hit like, subscribe, and let me know in the comments.